AOSI ස්විමින් චැම්පියන්ෂිප් 2026 තායිලන්තයේ ස්වර්ණභූමි කැම්පස් එකේදී ඉවෙන්ට් එක තියෙන. ඒ වගේම රටවල් 20කට අධික සංඛ්‍යාවක තරගකරුවන් තරගකාරිනියන් 1200කට අධික සංඛ්‍යාවක් මේ දින 4 තුල ක්‍රීඩා කරන්න සියලු කටයුතු සූදානම් වෙලා තියෙන. ඔලිම්පික් මට්ටමේ ජාත්‍යන්තර මට්ටමට යන්න පුළුවන්කම තියෙන මේ තරගයේ සඳහා සුවිශේෂී ඉඩකඩක් වෙන් වෙලා තියෙනවා කියලා කිව්වොත් හරියටම හරි. ඒ නිසා තරගාවලියේ තොරතුරු අපි ඔබට සමීප කරන්න සූදානම් වෙනවා. තරගාවලියකට එහාගේ අත්දැකීම් ගණනාවක් මේ තුලින් දැනගන්න පුළුවන්කම තියෙනවා කියලා අපි ඔබට කියන්න ඕනේ. මේ තියෙන්නේ තමන්ගේ මතක සටහන් වලට අරගෙන යන්න පුළුවන්කම තියෙන ෆොටෝ බූත් එකක්. ඒ නිසා මෙන්න මේ වගේ පොඩි කාඩ් එකක් එක්ක මේ ෆොටෝ එකක් ගහන්න මෙන්න මේ වගේ අවස්ථාවන් උනත් මෙතන නිර්මාණය වෙලා තියෙනවා කියලා කිව්වොත් හරි. ඒ විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් තියෙනවා අපි ඔබට කියන්න. රටවල් ගණනාවක නියෝජනයක් මේ සතුව තියෙන නිසා හැම කෙනෙක්ම හඳුනා ගැනීම පහසු වෙන්නේ මේ වගේ ටැග් එකක් හම්බෙලා තියෙනවා. දැන් අපි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආවට පස්සේ අපිට අපේ නම අදාළව මෙහෙම ටැග් එකක් හම්බෙලා තියෙනවා. මේ වගේ තමයි අනෙක් රටවල් වලට හඳුනා ගැනීම පහසු වෙන්නේ මේ අය මෙහෙම ටැග් එකක් යූස් කරලා තියෙනවා. මේක තුලින් බොහෝ වෙලාවට අපිට උනත් ගැටලුවක් නැතුව කෙනෙක් එක්ක කතා කරන්න මේ කියන සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න මේක ගොඩක් ලොකු පහසුවක් කියලා තියෙනවා. මේකත් මේ තරගවලේ සංවිධානයේ මට්ටමින් කියන්න ඕනකම තියෙන හොඳම දෙයක්. දැන් තරගයේ සව තියෙන අතරතුරේදී තමන්ගේ ක්‍රීඩකයන්ට ක්‍රීඩිකාවන්ට රට නියෝජනය කරමින් ආපු අනිත් පිරිසට කරන්න පුළුවන්කම තියෙන හොඳම දේ තමයි එයාව ඉදිරි ගන්නවන එක. එයාව මේ තරගයේ සදා තවත් හොඳින් සූදානම් කරලා දෙන එක. ඒකට මේ ඉවෙන්ට් එක ඇතුළේ තව ලස්සන දෙයක් තියෙනවා. මේ තමන්ගේ රටට අදාළව පොඩියක් ගන්න පුළුවන්. මේ ෆ්ලෑග් එකත් එක්කම එයාලට චියර් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේක තියෙනවා රටවල් හැම එකකම මෙතනට සම්බන්ධ වෙලා තියෙන හැම රටකම පොඩියක් මෙයාලා ගාව තියෙනවා. ශ්‍රී ලංකාව. හරි. එතකොට මෙන්න මේ වගේ ලස්සන දේවල් ගොඩක් මෙතන තියෙනවා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තමයි මේ ඉවෙන්ට් එක මතක් වෙන්නේ. කෙනෙකුට අරගෙන යන්න පුළුවන්කම තියෙන ෂෝනි එකක්. මේ වගේ දෙයක් ඉතින් නේද? තමන්ගේ මතක පොතට ගොඩාක් එකතු කරගන්න පුළුවන්කම තියෙන දේවල් තියෙනවා. ඒ නිසා අපි මේ ගැනත් ඔබට කියන්න ඕනේ මේක ජාත්‍යන්තර මට්ටමේ සහ මේක මතක තියාගන්න පුළුවන්කම තියෙන දෙයක් තමයි මේ අය අරගෙන වෙලා තියෙන්නේ. අපි යමු ගිහිල්ලා බලමු කොයි විදිහටද පූල් එක පැත්තේ මේ තරගෙ ටික පැවැත්වෙන්නේ කියලා. හොඳ මෙන්න මේ විදිහට තමයි පූල් එක පැත්තේ අපිට තොරතුරු කියන්න පුළුවන්කම තියෙන්නේ. දැන් තරගාංශ ගණනාවක් යටතේ රටවල් නියෝජනය කරමින් තමයි මේක සිද්ධ වෙන්නේ. දින 4ක්. ලේසි පහසු කාලයක් නෙවෙයි තරගයේ සව කිහිපයක්ම මෙයාට දෙදේ සිදු කරනවා. ඉතින් ජාත්‍යන්තර මට්ටමේ හොඳම තැනකට අරගෙන යන්න පුළුවන්කම තියෙන ඔලිම්පික් රෙකෝඩ් එකකට යන්න පුළුවන්කම තියෙන දක්ෂයන් හොයාගෙන යන තැනක් විදිහට මෙතන හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. පිහිනුම් ක්‍රීඩාව මුල් කාලීනව විනෝදාස්වාදයේ වෙනුවෙන් එකතු කළාට පසු කාලීනව මේක ටික ජාත්‍යන්තර මට්ටමට වෙනකන් ආපු තරගයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඉතින් මේ හැම දෙයකටම ගොඩක් දේවල් බලපානවා. ශරීර ශක්තිය වෙන්න පුළුවන්. ඒ වගේම ධාරිතාවය දරන්න පුළුවන්කම තියෙන තැන. ඒ වගේම මේ කියන පරිසරයට හැඩගැහෙන එක ඒක ඉච්චර ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා ඉතින් මේ හැම දෙයකටම මේ අයට මේ අත්දැකීම් සපිරි තැනක් විදිහට මෙතන හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඉතින් මේක බොහොම හොඳ වේදිකාවක් තමයි මේ රටවල ඉන්න හැම කෙනෙකුටම විවෘත වෙලා තියෙන්නේ. තරග ආරම්භය ඉඳන්ම අපිට දකින්න හම්බ වෙන්නේ මෙන්න මේ විදිය උද්‍යෝගිමත් හඩක් විතරයි. මොකද ඒකට හේතුව රටවල් ගණනාවක මෙහෙම එකතුවක් තියෙන නිසාම මේ අයගේ භාෂාවන් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ අය චියර් කරන විදිහ මේ හැම දෙයක්ම ටිකෙන් ටික වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ හැමදේම එකම තැනකට අරගෙන ආපු වේදිකාවක් විදිහට අපිට මෙතන හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබට දකින්න පුළුවන්කම තියෙනවා මේත් එක්ක එකතු වෙලා ඉන්න රටවල් මොනවද? ඒ වගේම අනුග්‍රාහක බෞද්ධ මොනවද? මෙන්න මේ කොයි විදිහටද මේ ගැන ඔබට කියන්න තියෙන්නේ කියලා. ඒ නිසා කොහොම ගත්තත් සමස්තයක් ඉදිරියට ගත්තොත් AOSI ස්විමින් චැම්පියන්ෂිප් 2026 පිළිබඳව 6 වෙනි වතාවට පැවැත්වෙන තොරතුරු තමයි අපි මේ ඔබට මතක් කරන්නේ. කොහොම අතිසාර්ථක විදිහට මේකේ දෙවන දවසත් අපිට කතා කරන්න පුළුවන් 3-4 මෙන්න මෙතනින් එහාට 4 වෙනි දවසේදී මේ ලෝක ෂූරයන් සොයාගෙන යනවා. ඒ තමයි මේ නියෝජනය කරන සියලු රටවල් අතරින් කවුරුන්ද මේ ජයග්‍රාහී මන්තිරුට එකතු වෙන්න කියලා දකින්න අපිට පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා ඉතින් තවත් තොරතුරු අපි ඔබට කියන්නම්. හොඳයි ඉතින් මෙන්න මේ ආකාරයට තමයි අපිට පූල් එකේ අනිත් පැත්තට ආවට පස්සේ දකින්න හම්බ වෙන්නේ. ඒ නිසා ඉතින් හරිම තරග නීති රීති වලට අනුව මේක ජාත්‍යන්තර මට්ටමේ තරගයක් විදිහට අපිට මතක් කරන්න ඕනේ. ඒ නිසා ඉතින් බොහොම උද්‍යෝගයෙන් යුතුව තමයි මේ තරගයේ සූදානම් වෙලා තිබුණේ. ඒ වගේම මුහුණ දෙන්නේ මේ හැම දෙයක්ම තොරතුරු අපි ඔබට සමීප කරන්න සූදානම් වෙනවා. ඒ නිසා අපිට කරන්න ලයින් ආරාධනා කරනවා අපි තායිලන්තයේ සිට AOSI ස්විමින් චැම්පියන්ෂිප් 2026 පිළිබඳව ඔබට තොරතුරු සමීප කරන්න මම ජයනි විමස.